අපි අද කතා කරන්න යන්නේ ඔයාලට විභාගයට වැදගත් වෙන රේඛීය පරිමාණය නිර්මාණය කරන විදිය. එතකොට පරිමාණය ගත්තාම අපි දන්න කොටස් තුනක් තියෙනවා. වාචික පරිමාණය, පරිමාණ භාගය සහ රේඛීය පරිමාණය කියලා. වාචික පරිමාණයේ වචනෙන් පරිමාණය සඳහන් කරන එක. හැබැයි ඒක ගොඩක් දුරට මේ මෙට්‍රික්ස් ඉතින් අම්මල නැහැ. පරිමාණ භාගයේදී අපිට පරිමාණය භාගයක් විදියටත් නැත්නම් 1/50 වගේ අනුපාතයක් විදියට ලියන්න පුළුවන්. ඒතකොට රේඛීය පරිමාණයට ආපුවාම ඔයාලට සාමාන්‍ය හරස් කඩක් අඳින්න කියලා හෝ සිතියම මේ කොටසක් විශාලනය කරන්න හෝ කුඩා කරන්න කියලා හෝ කියලා රේඛීය පරිමාණය නිර්මාණය කරන්න දෙන්න පුළුවන්. එතකොට රේඛීය පරිමාණය නිර්මාණය කරන ක්‍රියාවලිය බොහොම සරලයි. ඒක අර තියරි එකක් විදියට ඔළුවට දාගත්තොත් ඕනෙම ගානකට රේඛීය පරිමාණයක් අඳින්න පුළුවන්. හරිද? ප්‍රධාන වශයෙන් ඔයාලට රේඛීය පරිමාණය යටතේ 1/50000 ඊට පස්සේ 1/25000 ඊට අමතරව 1,00,000 වගේ එන්න පුළුවන්. හරිද? වෙන ගාණක් ආවත් මේවට අමතරව වෙන ගාණක් ආවත් ඔයාලට ඒක පහසුවෙන් අඳ ගන්න පුළුවන්. රේඛීය පරිමාණ නිර්මාණය කරද්දී මෙච්චරයි කරන්න තියෙන්නේ. අපි දන්නවා අනුපාත ලකුණේ වම් පැත්තේ තියෙන්නේ 1 සෙන්ටිමීටරය. මේ පැත්තෙනුත් තියෙන සෙන්ටිමීටර. හැබැයි මේ පැත්තෙන් කියන්නේ කිලෝමීටර වලින් කොච්චරක්ද කියන එක තමයි වක්‍ර අදහස තියෙන්නේ නේ. දැන් 1/50000 කියන එකේ තේරුම 1 සෙන්ටිමීටරයකින් කිලෝමීටර භාගයයි කියන්නේ. හරිද? එතකොට 1/25000 කියන එකේ තේරුම 1 කිලෝමීටරයකින් 1 සෙන්ටිමීටරයකින් කිලෝමීටර 4න් 1යි කියන්නේ. 1,00,000 කියලා කියන්නේ 1 සෙන්ටිමීටරකින් කිලෝමීටර 1යි කියන්නේ. හරි. එතකොට අපි කරන්න ඕනේ මුලින්ම අපිට කිලෝමීටර එකක් පෙන්වන්න මේ පැත්තේ සෙන්ටිමීටර කීයක් ඕනද කියලා හදාගත්තොත් ඔයාලට රේඛීය පරිමාණ ලේසියෙන් හදා ගන්න පුළුවන්. දැන් 1/50000 නම් අපිට මේක කිලෝමීටරයක් කරන්න අපිට සිද්ධ වෙනවා මේක දෙකෙන් ගුණ කරන්න. ඒ කියන්නේ මේ පැත්ත දෙකෙන් ගුණ කරන්න. හරි. එතකොට අපිට 1/50000 1 කිලෝමීටරයක් පෙන්වන්න අපිට සෙන්ටිමීටර දෙකක් ඕනේ. හරි. ඒක අපි දන්නවනේ. සෙන්ටිමීටර දෙකක් ඕනේ. 1/25000 આવොත් එහෙම අපිට 4ෙන් ගුණ කරන්න වෙනවානේ. කියන්නේ අපිට මේක කිලෝමීටරයක් පෙන්වන්න අපිට සෙන්ටිමීටර 4ක් ඕනේ. එතකොට 1,00,000 ගත්තොත් අපිට 1යි. හරි. 1 සෙන්ටිමීටරකින් කිලෝමීටර එකක් පෙන්වන්න පුළුවන්. සෙන්ටිමීටර ලක්ෂයක් කියන්නේ කිලෝමීටර එකක්නේ. හරි. 1 සෙන්ටිමීටරයක් ඇති. දැන් ඊට අමතරව 1/75000 තිබ්බත් 1/10000 තිබ්බත් ඔයාලට මේ තියරි එක යටතේ 1 කිලෝමීටරයක් පෙන්වන්න සෙන්ටිමීටරයක් කීයක් ඕනද කියලා හදාගත්තොත් ඔයාලට රේඛීය පරිමාණ ලේසියෙන් අඳින්න පුළුවන්. අපි දැන් අඳින්නේ ඉස්සෙල්ලාම අපි අඳිමු 1/50000 රේඛීය පරිමාණය ගහගන්න සෙන්ටිමීටර 10ක විතර දිග රේඛාවක්. හරි. සෙන්ටිමීටර 10ක විතර රේඛාවක් ගහගන්න 1 සෙන්ටිමීටර දෙකෙන් දෙකට බෙදාගෙන යන්න. හරි. සෙන්ටිමීටර දෙකෙන් දෙකට බෙදාගෙන යන්න. සාමාන්‍ය මේ ගහන මේ ඉරි හරිද මේ වගේ මේ සෙන්ටිමීටර දෙකෙන් දෙකට බෙදන්න ගන්න ඉරි සාමාන්‍යයෙන් රූල් දෙකක් විතර උසට ගෙවුවට කමක් නැහැ. හරි. ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ එතකොට මේ හැම එකම සෙන්ටිමීටර 2යි. හරි. මේ පළවෙනි සෙන්ටිමීටර 2 මේ පළවෙනි කෑල්ල හරි. මේ පළවෙනි කෑල්ලේ මෙතනින් අපි බිංදුව දානවා. මෙතනින් 1 දානවා. ඒ කියන්නේ කිලෝමීටර 1ක්. හරි. සෙන්ටිමීටර 2කින් කිලෝමීටර 1ක්. සෙන්ටිමීටර 2කින් කිලෝමීටර 1ක්. ඒක තමයි මෙතන මේ අදහස. හරි. මේ පැත්තටත් 1 දානවා. හරි. වම් පැත්තේ දකුණු පැත්තේ 1 2 3 4 ඉවර නැහැ තාම. මේ පැත්තෙන් කිලෝමීටර කියලා දාන්න ඕනේ. මේ පැත්තෙන් කිලෝමීටර කියලා දාන්න ඕනේ. ඊට පස්සේ මේ සෙන්ටිමීටර 2 අපි සමාන කොටස් 10කට බෙදන්න ඕනේ. ඒ කියන්නේ මිලිමීටර 2 කෑලි වලට බෙදාගෙන යන්න ඕනේ. ඒක දැන් මේක රූල් දෙකක් උසට ගෙවුවා නම් මේක රූලක් වගේ උසට ගහගෙන යන්න. හරි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. හරි. 10යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. එහෙම ගානට ඔයාලා අඩු රූල තියලා හරි. ලස්සනට අඩු රූල තියලා බෙදාගෙන යන්න සමාන කොටස් 10කට. ඒ කියන්නේ මිලිමීටර 2 කෑලි වල. හරි. මෙතන මේ සෙන්ටිමීටර 2 ලියන්න අවශ්‍ය නැහැ. ඊටම තාම ඉවර නැහැ. 1/50000 කියලා අපි
පරිමාණය යටි ලිය. දැන් මේකේ තේරුම තමයි හරි බලලා කෙනෙක් දන්නවා මේ මිලිමීටර දෙකකින් පෙන්නන්නේ මීටර් 100ක් කියන අදහස එනවා. හරි. එතකොට මීටර් 100 10ක් තමයි කිලෝමීටර 1. හරි. ඔය 1.52. එකට 25000 ගත්තොත් හරි 1.25000 දිනෙත් එහෙම. දැන් මෙතන සෙන්ටිමීටර් 4ක් කියලා අපි හොයාගත්තා. 1 කිලෝමීටරයක් පෙන්වන්න අපිට සෙන්ටිමීටර් 4ක් ඕනේ. එතකොට අපි මේක සෙන්ටිමීටර් 4න් 4 රේඛාවක් අදින්න. එතකොට අපිට සෙන්ටිමීටර් 10ක් විතර ගන්න මදි. සෙන්ටිමීටර් 16ක්වත් ගහ ගන්න වෙනවා මේකට 25000 දිනවනම්. හරි. යවුවා ඒකත් මෙහෙමයි. මේක දැන් බෙදන්නේ අපි සෙන්ටිමීටර් 4න් 4 මේකට 25000. හරි. 4න් 4 බෙදාගෙන යනවා. උන් බෙදාගෙන යනවා. හරි. බිංදුව දැම්මා 1 2 3 4 මේ පැත්තේ කිලෝමීටර් මේ පැත්තේ කිලෝමීටර්. හරි. ඊට පස්සේ දැන් මේක ඔයාලට සමාන මෙතන තියෙන දුර සෙන්ටිමීටර් 4යි ඈ දන්නවනේ. මේක ඔයාලට සමාන කෑලි 10කට බෙදන්න පුළුවන් මිලිමීටර් 4න් 4. හැබැයි සාමාන්‍යයෙන් අපි ඒක කරන්නේ අපි මේක කරන්නේ සාමාන්‍යයෙන් කොටස් 4කට බෙදනවා. සෙන්ටිමීටරේ බෙදනවා ඉන්න මෙහෙම. හරි. මෙහෙම කෑලි 4කට. හරි. එතකොට මේක කියන අදහස් තමයි කිලෝමීටර් 4න් 1යි කිලෝමීටර් 4න් 2 දාන්නේ අපි 4න් 2 කියන්නේ 2න් 1නේ. කිලෝමීටර් 2න් 1යි කිලෝමීටර් 4න් 3යි කිලෝමීටරයි. ඔය 1.25000 අදිද්දි මෙහෙම අදින්නේ. හරි. එතකොට මේකේ තේරුම කිලෝමීටර් 4න් 1ක්. හරි සෙන්ටිමීටරයක් කියන්නේ කිලෝමීටර් 4න් 1ක්. සෙන්ටිමීටර් 2ක් කියන්නේ කිලෝමීටර් භාගයක්. සෙන්ටිමීටර් 3ක් කියන්නේ කිලෝමීටර් 4න් 3ක්. සෙන්ටිමීටර් 4ක් කියන්නේ 1 කිලෝමීටරයක්. ඕක තමයි 1.25000 අදහස. හරිද? ඊට පස්සේ යටින් අපි ලියනවා 1.25000 කියලා. හරි. ඊටත් අමතරව අපිට එකට ලක්ෂ්‍ය අදිද්දි හරි එකට ලක්ෂ්‍ය අදිද්දි එකට ලක්ෂ්‍ය නම් අදිනවා නම් ලොකු රේඛාවක් ගන්න ඕනේ නැහැ. නමුත් ඒකත් අපිට ක්‍රම කිහිපයකට අදින්න පුළුවන්. හරි. එකට ලක්ෂ්‍ය අපිට 1 සෙන්ටිමීටරකින් කිලෝමීටරයක් පෙන්වන්න හැකි. නිකන් ගහ ගන්න සෙන්ටිමීටර් 6ක විතර රේඛාවක්. හරි. සෙන්ටිමීටරේ කෑලි වලට බෙදන්න එකට ලක්ෂ්‍ය. හරි. මෙතන සෙන්ටිමීටරයි. හරි. බිංදුවයි 1යි 1යි 2යි 3යි 4යි 5යි කිලෝමීටර්. මෙට්‍රික් සිටියාම මේවා කිලෝමීටර. හරි. ඊපස්සේ මේ සෙන්ටිමීටරේ සමාන කෑලි 10කට බෙදන්න. හරි. සමාන කෑලි 10කට අඩුවට තියලා බෙදන්න. හැබැයි මේක අර සෙන්ටිමීටරේ කෑල්ලන්නේ පොඩි කෑල්ලක්. මේක අර අඩුවට තියලා බෙදපුවාම බොහොම පොඩියට පේන්නේ. හරි. ඉතින් සියුම්ව බෙදන්න වෙනවා. හරි. එකට ලක්ෂ්‍යයි. හරි එකට ලක්ෂ්‍යයි. හැබැයි මේක තව විදිහකට අඳින්න පුළුවන්. ඒක වැරදි නෑ. හරි. වැරදි නෑ මම මේ කියන එක බලන්න. හරි. හරි අපිට එකට ලක්ෂ්‍ය මේ විදිහටත් ගන්න හැකි. මම ගන්නවා සෙන්ටිමීටර් 10ක රේඛාව මෙහෙම. මම ඒක දෙකෙන් දෙකට බෙදනවා. හරි. මම බෙදනවා සෙන්ටිමීටර් 2යි. හරි. බලන්න ඔබ හිතලා මේක වැරදි නෑ නේ. හරි හරි. බිංදුව දෙකෙන් දෙකක්නේ මම දැන් යන්නේ. 2යි. එකට ලක්ෂ්‍ය මෙයා දෙන්නේ. 1යි 4යි 6යි 8යි. හරි. කිලෝමීටර්. දැන් මේකේ තේරුම තමයි මම මේකට ලක්ෂ්‍ය අදින්නේ. හරි. එකට ලක්ෂ්‍ය. මේකේ තේරුම තමයි හරි සෙන්ටිමීටර් 2කින් කිලෝමීටර් 2ක එකට ලක්ෂ්‍ය නම් වැරද්දක් නැහැ. මම මේක බෙදනවා මිලිමීටර් 2 කෑලි වලට 10කට බෙදාගෙන යනවා. හරි. හරි. එතකොට මේකේ අදහස් තමයි මිලිමීටර් 2ක් මීටර් 200කට සමානයි. හරි. මේකේ වැරද්දක් නැහැ. එතකොට අපිට රේඛීය පරිමාණය ඔය දැන් මේකට ලක්ෂ රේඛීය පරිමාණය අර මම කලින් කියපු විදිහට අදින්න පුළුවන්. මෙහෙම අදින්න පුළුවන්. එතකොට අපිට රේඛීය පරිමාණය
හොයන එක ලේසි. හරි. අපිට කරන්න ඕනේ තියෙන්නේ කිලෝමීටරයක් පෙන්වන්න සෙන්ටිමීටර කීයක් යනවාද කියලා හොයාගන්න එක විතරයි. හරි. එහෙම හොයාගත්තා නම් ඔයාලට ඕනි ගානක රේඛීය පරිමාණය අරගෙන යන්න පුළුවන්. හරි. ඒකට 75000 අඳින්න පුළුවන්. ඒක පොඩි දශම ගණනක් එන්නේ. හරි. නමුත් මේක මේට අඳින්න පුළුවන්. හරි. මම හිතනවා මේක උදව් වෙයි කියලා ඔයාලට එක්සෑම් එකට.